ආයුබෝවන් healthy and tasty with Leena YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝවෙන් කියලා දෙනවා රසගුණ පිරුණු පුරක්කන් තලප එක්ක රසවත් කොල්ලු මාළුවක් හදාගන්න විදිය. මොනතරම් රසවත් වුණත් වරදින්නේ නැතිව හරි පදමට කුරක්කන් තලප හදාගන්න තාමත් නොදන්න කෙනෙකුට එක සැරේම වතුර එකතු කරලා තලප හදාගන්න විදිය ඔන්න අද අපි බලමු. මුලින්ම අපි කොල්ලු මාළුව උයා ගනිමු. කොල්ලු උයන්න කොල්ලු මේ විදියට කොටා ගන්න ඕන. මේ තියෙන්නේ ඒ විදියට කොටාගත්ත කොල්ලු කුඩු. කොල්ලු බැදලා පුතු අයින් කරගෙන චූටි චූටි කෑලි තියෙන තමයි කොල්ලු කොටාගන්නේ. අපිට බ්ලෙන්ඩරේ උනත් ගමේ නම් මේවා කොටාගන්නේ වංගෙඩියෙන්. ඒත් අපිට බ්ලෙන්ඩරෙන් උනත් අඹර ගන්න පුළුවන්. කොල්ලු කරියක් හදාගන්න විදිය මගේ කලින් වීඩියෝ එක තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඔබට පුළුවන් ඔබ කැමති නම් ඒ වීඩියෝ එක බලලා කොල්ලු ඇට කොහොමද කුඩු කරගන්නේ කියලා බලන්න. දැන් අපි වෙනත් බෝල් එකකට මේ කොල්ලු ටික දාලා කොල්ලු මාළු උයා ගන්න උමනා දේවල් එකතු කරගනිමු. මෙතන කොල්ලු ග්‍රෑම් 200ක් තියෙනවා. අපි එකතු කරගන්නවා 3-5 කුඩු මේස හැඳි 3 කාලක්. මිරිස් කුඩු මේස හැන්දක් එකතු කරගන්නවා. අද අපි කොල්ලු උයන්නේ තලප වලට නිසා පොඩ්ඩක් සැරට මේ කරි එක තියෙන්න ඕන. කහ තේ හැඳි කාලක් වගේ දානවා. ඊළඟට මේ වගේ කරපිංචෙත්තක් අරගෙන එක ටිකක් කඩලා දානවා සුවඳෙන්න. රස පදමට ලුණුත් එකතු කරගන්නවා. මම දාන්නේ කැට ලුණු. දැන් මේ ලියාගත්ත රතු ලුණු, අමු මිරිස්, සුදු ලුණු, උම්බලගඩ, තක්කාලි මේ කොල්ලු එකට දා ගන්නවා. මම තක්කාලි පොඩ්ඩක් වැඩිපුර එකතු කරනවා. මොකද අපි මේ කොල්ලු මාළුව උයාගන්නේ තලප කන්න. ඒකට ඇඹුල් රස ටිකක් වැඩිපුර තියෙන්න ඕන නිසා. උම්බලකඩ ටිකක් වැඩිපුර දාගන්න පුළුවන් නම් මේ හොද්ද ගොඩක් රස වෙනවා. දැන් මේ කොල්ලු මාළුවට දාගන්න ඕන හැම දෙයක්ම දාගෙන තියෙන්නේ. ඊළඟට අපි වතුර එකතු කර ගන්නවා. තලප වලට කොල්ලු උයනකොට සාමාන්‍යයෙන් පොල් කිරි එකතු කරගන්නේ නැහැ. දැන් අපි මේ ටික පොඩ්ඩක් අතින් හොඳින් කලවම් කරගන්නවා. මේ කොල්ලු හොද්ද ලිපේ තියලා විනාඩි 2ක් විතර යනකොට මේක උකු වෙනවා. එතකොට උණු වතුර ටිකක් ළඟින් තියා ගන්න ඕන. ඒකට දාන්න. දැන් අපි ටෙම්පරාදුවට දාමු. මේ ටෙම්පරාදුවට මේ වගේ රම්පි කෑල්ලක් විතරයි එකතු කරගන්න. ඇතිලියක් ලිපේ තියාගෙන ඇතිලිය රත් වෙනකොට ඒකට දා ගන්නවා තෙල් මේස ඇඟි 3-4ක්. කොල්ලු උයනකොට වැඩිපුර තෙල් ටිකක් ඕන. එතකොට තමයි කොල්ලු කරිය රස වෙන්නේ. තෙල් හොඳින් රත් වෙනකොට මේ රම්පි කෑල්ල තෙල්ට දා ගන්නවා. රම්පි කෑල්ල බැදිලා සුවඳ එනකොට මේ කරි එකෙන් ටිකක් මුලින් දා ගන්නවා පරිස්සමට. නැත්නම් අතර තෙල් වීසි වෙන්න පුළුවන්. ඊළඟට ඉතුරු ටිකක් දානවා. මේ බෝල් එකත් සෝදලා ඒ වතුර ටිකත් මේකට දා ගන්නවා. දැන් තියෙන්නේ අපිට එක දිගට හැඳි ගන්න. කොල්ලු එක ලිපේ තිබ්බට පස්සේ මොනම වෙලාවකවත් එළියට යන්නේ නැහැ. මේ විදියට විනාඩි 5ක් විතර එක දිගට හැඳි ගා ගන්න ඕන. මේ විනාඩි 2කට විතර පස්සේ දැන් වටේ බුබුලු දාලා නටාගෙන එනවා. මේ බලන්න මේකේ උකු ගතිය කොහොමද කියලා. තව මේක තැම්පෙන්න අපිට වතුර ටිකක් දා ගන්න ඕන. අපි වතුර කෝප්ප භාගයක් වගේ දා ගන්නවා. දැන් අපේ
කොල්ලු කරිය බුබුලු දාලා නටනවා. දැන් අපිට මේක බාන්න පුළුවන්. ඉක්මනට අපි තලප එක හදා ගන්න ඕන. කොල්ලුයි තලපයි උණුවෙන් තමයි ගොඩක් රස. දැන් අපි තලප හදාගන්න භාජනයක් ලිපේ තියලා ඒකට වතුර එකතු කරගනිමු. අද අපි තලප හදාගන්නේ උරක්කම් පිටි ග්‍රෑම් 200කින්. දැන් අපි වතුර එකතු කරගන්නවා පීරිසි අඬු කෝප්පෙන් කෝප්ප 3ක්. අපි මේ දාගන්නේ උතුරන වතුර. එතකොට මේ වතුරක ඉක්මනින් නටලා අපිට පුළුවන් ඉක්මනින්ම තලප හදාගන්න. ලුණු කැට ටිකකුත් දාගමු. මේ වතුර ටික හොඳින් උතුරනකොට තමයි අපි පිටි ටික වතුරට දාන්නේ. දැන් ඔන්න හොඳින් නටන වතුර ටික අපි පිටි ටික එකතු කරගනිමු. මේ පිටි ටික බාගෙට වගේ වැහිගෙන වතුර ටික උඩට එනකොටම තමයි හැඳි ගන්න පටන් ගන්නෙ. මම අද මේ තලප හැඳි ගාගන්නේ මේ වගේ හැඳි මිටකින්. තලප හැඳි ගන්න තියෙනවා තලප හැඳ කියලා එකක්. ඒන් එකක් මගේ ළඟ නැති නිසා මම මේ හැන්දෙන්ම හැඳි ගා ගන්නවා. දැන් අපිට පුළුවන් හැඳි ගන්න පටන් ගන්න. දැන් මේ හැඳි මිටින් හොඳින් කූරු ගාමින් මේ පිටි කලවම් කරමින් තඹ ගන්න පටන් ගන්නවා. බලන්න විනාඩියක් විතර යනකොට මේ පිටි වලට වතුර ටික උරාගෙන. දැන් මේ විදිහට එක දිගට විනාඩි 2-3ක් උයා ගන්නකොට පිටි කැට තිබ්බනම් ඒවත් දිය වෙලා ඒවා ගානට තැම්බිලා මේ මිශ්‍රණය උකු වෙනවා. ලිපේ ගින්දර රස්නෙන් තියාගන්න ඕන. මම මේ දර ලිපේ හැදුවට ඔයගොල්ලන්ට පුළුවන් ගෑස් ලිපේ හදාගන්න. මොන ලිපක තලප හැදුවත් මේ ක්‍රමයට තලප හදාගන්න යන්නේ විනාඩි 5ක් විතරයි. වතුර සැරින් සැර එකතු කරගන්න ඕනත් නැහැ. දාපු වතුර ටික හිඳෙනකන් හැඳි ගන්න විතරයි තියෙන්නේ. මේකේ තෙතමනය අඩු වෙගෙන එනකොට ලිපේ ගින්දර තරමක් අඩු කරලා මද රස්නෙන් කූරු ගාමින් තඹ ගන්න ඕන. දැන් මේ හදාගත්ත තලපය ගුලි වෙන් කරගන්න විදිය බලමු. උණු වතුර බෝල් එකක් ළඟින් තියාගෙන ඒකෙන් හැඳ තෙමලා මේ විදියට තලප ගුලිය වෙන් කර ගන්නවා. අපිට මේ තලප ගුලිය තවත් හැඩය ඕන නම් මේ උණු වතුර පොඩ්ඩක් අතේ ගාගෙන අතින් හැඩ කරගන්න පුළුවන්. 3 දෙනෙකුට බඩ පිරෙන්න කන්න ඇති වෙන්න ඔන්න අපි තලප හදාගත්තා. දැන් ඉතින් කොල්ලු මාළු දාගෙන රස බලන්නයි තියෙන්නේ. මේ කුරක්කම් පිටිවල පාට වෙනස් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ අලුත් කුරක්කම් ඇටවල පිටි. මේව රසෙනුත් වැඩි. ඔන්න අපි ඇති වෙන්න කොල්ලු මාළුව දාගත්තා. දැන් ඉතින් මේකට උඩින් දාගන්නවා අමු දෙහි කෑල්ලක ඉස්ම. අපි දාගන්නේ තලප ගුලියට උඩින්. දැන් තලප ගුලියක් අරගෙන මේ කොල්ලු මාළුව හොඳට තවරගෙන ගිලින්නයි තියෙන්නේ. මේම කාලා බලන්නකෝ බත් මොනවද කියලා හිතෙයි. මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරකින් හමු වෙමු. එතෙක් ඔබට සුවදායී දිවියක්.